අපි 2025 සාපේක්ෂ ප්‍රවේගයේ ගාන හදමු. ලස්සන ගානක්. ලේසි නෑ. මම බැලුවා කීප දෙනෙක් හදපු ළමයි ඉන්නවා. කීප දෙනෙක් හදපු ළමයි ඉන්නවා. ඒ අතර ඒ හදපු එකම බලාගෙන ලියපු ළමයි. කොහොම හරි තමන් තනියෙන් ඔළුව කල්පනා කරලා ගාන හැදුවා නම් ඒක හරි ලස්සන ගානක්. එහෙම නැතුව කවුරු හරි හදපු එකක් බලන් ලියුවා නම් ඒක එච්චර සාර්ථකත්වයක් නැහැ. අපේ කාගෙද වන්නට ඇතුලේ දිනවා. මේකේ ගාන දිලි දැන් මම ගත්තේ. හරි. කතා කරන්න එපා ඔයගොල්ලෝ. 2025 11 වෙනි ගානේ B. right. අපි ගාන පොඩ්ඩක් බලමු. අහගෙන ඉන්න මේ මොකද ගානක්. කතා කරන්න එපා කවුරුම සම්පූර්ණම ගාන හදාගෙන යනවා. ලස්සන සුළු කිරීම් ටිකක් තියෙනවා සහ එයා දීලා තියෙන දේවල් හරියට තේරුම් අරගෙන ගාන හරියටම කියවන්න ඕන. කතාව නතර කරන්න කවුරුනා කරලා කියවන්න එපා. ගාන හරියටම කියුවේ නැත්නම් මේකේ දීලා තියෙන தත්ත්වයන් හරියට ලියා ගන්න බෑ. හරි. එහෙනම් අපි වැඩේට යමු. right. මෙන්න මෙහෙම කියනවා අපේ ගාන මුලින්ම. හරිනේ? ගාන මුලින්ම කියනවා ඍජු සමාන්තර යූරු ඇති ගඟක් තියෙනවා. හරිද? මේ ගඟේ ABC කියලා පිහිටුම් තුනක් තියෙනවා. ඔතන අහගන්න. A B C කියලා පිහිටුම් තුනක් තියෙනවා. ගඟේ පළල දීලා තියෙනවා. මෙයා A මෙයා ඒ වගේ දෙකක් 2යි A. එතකොට මේ ගඟ ගලා යනවා U වේගයෙන්. හරි? එහෙනම් අපිට ගත හැකි තත්ත්වයන් හැටියට පළවෙනියටම ලියා ගන්න පුළුවන් පොළවට සාපේක්ෂව ජලය නැගෙනහිර දිශාවට U වේගයකින් යනවා. හරි? නැගෙනහිර දිශාවට U වේගයකින් යනවා මෙයා. ඊළඟට අපි ගාන කියවගෙන යමු. P හා Q බෝට්ටු දෙකක්. කැපිටල් A හා B හිදී එකම මොහොතේදී. ඒතර P කියලා බෝට්ටුවක් තියෙනවා කැපිටල් A වල. Q කියලා බෝට්ටුවක් තියෙනවා කැපිටල් B වල. හරි හොඳට තේරුම් ගන්න මේක. ඊළඟට අපිට කියනවා ගමන් කරයි. එකම මොහොතේ පටන් ගන්න. ඒ කියන්නේ මේ දෙන්නම චලිත වෙන්න පටන් ගන්නවා t සමානයි විද්වේදී. හරි අපිට මෙහෙම කියාගෙන යනවා P බෝට්ටුව ජලයට සාපේක්ෂව එනවා මට ලියන්න පුළුවන් කොහොමද තත්ත්වය? ජලයට සාපේක්ෂව P බෝට්ටුව 2.5 U ප්‍රවේගයකින් AC දිශාවට ගමන් කරයි. එයා කෙලින්ම දීලා තිනවා தත්ත්වය කොහොමද ජලයට සාපේක්ෂව P බෝට්ටුව මෙච්චර වේගයකින් AC දිශාවට ගමන් කරයි. එතකොට අපිට කතා කරන්න දෙයක් නැහැ. මෙයාගේ ප්‍රවේගය දීලා තියෙන වේගයක් දී ප්‍රවේගය මෙයා ගමන් කරන දිශාව දීලා තියෙනවා. අපි දාගත්තොත් මේක ඒ වලින් සීට කියන්නේ මෙහෙටනේ. මේක තීටා කියලා දැම්මොත් මේක තීටා වෙනවා. එහෙනම් මේක තීටා. මේකේ තියෙන වැදගත්ම තැන ඔන්න. හරිද? එතකොට මම අතින් දාගත්ත දෙයක් තීටා. එතකොට මට තීටා හොයාගන්න වෙනවා. මම පැත්තකින් ලියනවා tan තීටා මෙයා බෙදීම මෙයා A යට 2යි A. එතකොට tan තීටා ඔයාට එනවා භාගයක්. අපි භාගයට අදාළව ත්‍රිකෝණය ගහගත්තොත් තීටා 1යි 2යි මූල 5යි. ඊට පස්සේ ඊළඟට වගන්තියට ගියොත් Q බෝට්ටුව ජලයට සාපේක්ෂව අන්න Q කියන කෙනාගේ දෙනවා දත්තය. Q ජලයට සාපේක්ෂව මූල 2යි U. මූල 2යි U ප්‍රවේගයකින් අත වේගයකින්. අතන ප්‍රවේගයක් මෙතන වේගයක්. අතන ප්‍රවේගයක් දෙන්න හේතුව
විශාලත්වයත් දිශාවත් එතන සඳහන් කරලා තියෙනවා. මෙතන වේගයක් දෙන්නේ දිශාවක් නැහැ. හරි එයා දිශාව සඳහන් කරලා තියෙනවා. උන්ට බලන්නකො ලස්සට කිව්වි. Q බෝට්ටුව ජලයට සාපේක්ෂව මූල 2 u වේගයකින් පොළවට සාපේක්ෂව හරි එතකොට එයාගේ දිශාව දීලා තියෙන්නේ කාටද? පොළවට සාපේක්ෂව. ඔන්න ඔතන හරියට තේරුම් අරගෙන ලියාගත්තේ නැත්නම් මේ ගානොතරින් හම්බෙන්නේ. හරි BA දිශාවට BA දිශාව කියන්නේ උඩට අන්න නෙවෙයි. එතකොට මෙයාට දිශාවක් නැහැ. මෙයා වෘත්තයක් බවට පත් වෙනවා. මෙයා උඩට. ඔන්න පුතේ අපිට දීලා තියෙන දත්ත ටික බලන්න මේකේ තියෙන විශේෂ දේ මෙයාව ලස්සන්ට අපිට දීලා තියෙනවා වේගයත් දිශාවත්. මෙයාගේ වේගය සඳහන් කරලා මෙයාගේ දිශාව වෙනම සඳහන් කරලා තියෙනවා ගානේ. දැන් අපිට ඊළඟට කියනවා එකම රූප සටහනක P හා QE චලිතයේ සඳහා ප්‍රවේග ත්‍රිකෝණවල දල සටහන් නැද පොළවට සාපේක්ෂව P වල ප්‍රවේගයත් පොළවට සාපේක්ෂව Q වල ප්‍රවේගයත් අහනවා. එහෙනම් අපි හොයන්න ඕන මොකද්ද? පොළවට සාපේක්ෂව P පොළවට සාපේක්ෂව Q. එහෙනම් අපිට සාපේක්ෂ මූලධර්ම දෙකක් ලියන්න. එකක් පොළවට සාපේක්ෂව කාටද? Pට. අනිත් එක පොළවට සාපේක්ෂව Qට. එතකොට ඔයා දන්නවා අපිට මේක සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දානකොට අපිට භාවිතා කරන්න ඕන තව සම්රචකයක්. මෙයාගේ තියෙන ජලය නිසා මම මේ සමීකරණය ලියන. හරි? P ජලය පොළව. ඊළඟට මෙයාව ලියන්න පුළුවන් Q ජලය පොළව. දැන් ඔයා කල්පනා කරන්න මෙතන සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම දෙකක්. මෙතන තියෙන්නේ පොළොවට සාපේක්ෂව P. මෙතන තියෙන්නේ පොළොවට සාපේක්ෂව Q. මේ දෙක සමානද? නැහැ. මේ දෙක වෙනස්. මේ දෙක වෙනස් නම් මේ දෙක නිරූපණය කරන රේඛා දෙක මොකද වෙන්න ඕන? වෙනස්. අපිට ගානේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියනවා එකම ත්‍රිකෝණයක එහෙනම් අනිවාර්යයෙන්ම පොදු පාදයක්. එහෙනම් මේ දෙන්නටම තියෙන පොදු පාදය හොයාගන්න. මේ දෙන්න ප්‍රකාශ කරලා තියෙන සමීකරණ දෙක බැලුවම වාට පේනවා පොදු සංරචකයක් තියෙනවා. මොකද්ද පොදින පොදු සංරචකයේ පුතේ? ජලය මේ පොළොවට සාපේක්ෂව ජලය පොළොවට සාපේක්ෂව ජලය. එහෙනම් මේ දෙන්නම එකම රේඛාවෙන් නිරූපණය වෙන්න ඕන. එතකොට මේ දෙන්න එකම රේඛාවෙන් නිරූපණය වෙනවා කියන්නේ මේ රේඛාවේ ලක්ෂ දෙකක් තියෙනවා. එහෙනම් මෙම සමීකරණයට අඳින ත්‍රිකෝණ දෙකේ පොදු පිහිටුම් දෙකක් තියෙනවා. එක පිහිටුමක් විතරයි මොකද්ද වෙන්නේ? වෙනස් වෙන්නේ. හරිද? right. දැන් අපි උතරින් ඉස්සරහට යමු. අපි දන්නවා සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ දානකොට ආරම්භක එක්කෙනාගේ සංරචක කීයම තියෙන්න ඕනද? දෙක. දැන් බලන්න මෙයා ආරම්භක එක්කෙනා මෙයාගේ සංරචක දෙකම තියෙනවා මේ. ඊළඟට මෙතන බලන්න. මෙයාගේ ආරම්භක සංරචක දෙකම තියෙනවද? නැහැ. මෙයාගේ තියෙන ආරම්භක සංරචක එකයි. එහෙනම් අපි කියලා දීලා තියෙනවා මොකද්ද? මේ පද දෙක මොකද කරන්න ඕන? මාරු කරන්න. එතකොට පුතේ මෙයාගේ පිහිටුම මෙතනට එනකොට මෙයාගේ පිහිටුම මෙතනට යනකොට මේ පාදය මෙතනට එනවා. එතකොට ත්‍රිකෝණය අදිනකොට පැටලෙන නිසා එම හේතුව නිසා පමණයි මේ දෙන්න මාරු කරන්නේ. මෙයාව ඉස්සරහට ලියවෙනවා මෙයාව පස්සට ලියවෙනවා මේ සමීකරණය හදාගන්න බැරි නිසා. මේ සමීකරණේ මාරු කරන්න ඕනද? නැහැ. මෙතන මාරු කරන්නේ ඇයි? මෙයාව ඉස්සරහට දානකොට මෙයාවත් ඉස්සරහට දැම්මොත් පොදු පාදයෙන් පටන් ගන්න පුළුවන් දෙයිද මට? පුළුවන් නිසා. එහෙනම් මම මේ දෙන්න මාරු කරලා ලියනවා V ජලය පොළව P ජලය. එතකොට ජලය පොළව ගත්තොත් අපිට එන්නේ කොහොමද? මේක මම P කියලා ස්ථානයකින් පටන් අරන් Q කියලා ස්ථානයකට යනවා. කොච්චරද U? ඊළඟට මෙයා යුරුනේ Q ගේ
එතකොට මෙයාගේ පොදු පාදය වෙන්නේ මේක මාරු කරලා ලියමු අපි. ජලය E Q ජලය. එතකොට මෙයාටත් එනවා මේකම. P Q. ඔයාලට පේනවා මෙයාට අඳින ත්‍රිකෝණයත් මෙයාට අඳින ත්‍රිකෝණේ P Q දෙන්නගේම පොදුයි. එතකොට වෙනස් වෙන ශීර්ෂය මොකද්ද? R. මෙයාගේ R1 කියලා ගමු. මෙයාගේ R2 කියලා ගමු. එතකොට මෙයාව ගන්නේ කොහොමද? Q කියන තැනින් පටන් අරගෙන මොකද වෙන්නේ? P ජලය. P ජලය කියන්නේ මෙයා මේ පැත්තට. එහෙනම් Q කියලා තැනකින් පටන් අරගෙන R කියන තැනට යනවා කොච්චරක් යන්න ඕනද? 2.5 U θ. එතකොට පුතේ මෙතන කියනවා PR1 කියලා දාමු මෙතන. PR1. එහෙනම් PR1 ලබා ගත්තා නම් අපිට පොළොවට සාපේක්ෂව P ලැබෙනවද නැද්ද? ලැබෙනවා. මෙතන ගත්තොත් Q කියන තැනින් පටන් අරගෙන Q ජලය කියන්නේ වෘත්තයක්. අරය මූල දෙකයි U වෙච්ච වෘත්තයක් අදිනවා. ඔයාලට පේනවා මෙයාගේ සංරචකයේ U මෙයාගේ අරය කොච්චරද දෙන්න ඕන? මූල දෙකයි U. ඒ කියන්නේ මෙයාගේ රේඛාවේ දිගට වඩා මෙයාගේ අරය මොකද වෙන්න ඕන අනිවාර්යෙන්ම වැඩි වී යුතුයි. ඊළඟට මෙයාගේ දිශාව මෙතනදී දීලා තිනවා මෙහෙට එයා P QR2. එහෙනම් PR2 හොයාගත්තා. PR1 හොයාගත්තා නම් අපිට ඔය කියන කතාවේ දැන් එකම පස්තරය අඳින්න. එහෙනම් මම ගත්තොත් මුලින්ම පොදු පාදේ ගන්න. බලන් ඉන්න ලස්සන සුළු කිරීමක් තියෙයි. හරි? P Q මෙහෙට ආව U. හරි? මේ U වල රේඛාවේ දිගට වඩා මෙයාගේ අරය අරගෙන වෘත්තයක් අඳින්න ඕන. මම එනම් මුලින්ම වෘත්තය අඳිනවා ගන්නවා. ඒක මම මුලින්ම වෘත්තය ඇදලා ඉන්න පුතේ ලේසියට. හරි මෙන්න Q කියලා ගන්න. හැබැයි මුලින්ම අඳින්නේ Q නෙමෙයි P. හරි මෙන්න P මෙන්න Q මෙන්න U. මෙයාගේ තියෙන උඩට හරි මෙන්න ආව R2. හරි අපිට ඕන R2. අපි දන්නවා මෙයාගේ අරය කොච්චරද අරය වෙන්නේ? මූල දෙකයි U. එහෙනම් මට පයිතගරස් ප්‍රමේය දැම්මා නම් ලස්සනට PR2 වෙනවා. එහෙනම් පොළොවට සාපේක්ෂව Q ගේ ප්‍රාණතර තියෙනවද නැද්ද? එනවා. එහෙනම් මට ගත හැකි P Q පොළව සමාන වෙනවා PR2ට. PR2 දින පයිතගරස් දැම්මා නම් මෙයාගේ වර්ගයෙන් මෙයාගේ වර්ගය අඩු කරලා වර්ගමූලය ගත්තා නම් හරි මොකක්ද ඉන්නේ ලස්සනට උත්තර එනවා. මූල දෙකයි U වර්ගය ඒ කියන්නේ දෙකයි U වර්ගය ඍණ U වර්ගය ඒ කියන්නේ කෙලින්ම U ගාන්ට එනවා U. කොහෙටද මෙයාගේ ඉන්න දිශාව තියෙන්නේ? උතුරට. එහෙනම් පොළවට සාපේක්ෂව Q ගේ ප්‍රවේගය උතුරට U වේ. අගෙන ඉන්න. ඊළඟට මම යනවා මොකද ඊළඟට මට බලාපොරොත්තු වෙන්නේ ඊළඟට යා මගෙන් අහනවා P. දැන් බලන්න අරය කොච්චරද? මූල දෙකයි U නේ. මෙයා තියෙන්නේ කීයද? 2 මූල 5 U. අරයට වඩා මෙයා මොකද වෙලා තියෙන්නේ? වැඩි. එහෙනම් මෙතන Q ගෙන් පටන් අරගෙන බටහිරින් θ දකුණට ගිහිලා මෙම අරයට වඩා දිග රේඛාවක් යනවා. හරි? මෙන්න. බෝඩ්. මේක θ කියලා. හරි? මේක θ. දට අහගන්න අස්සන ගානක්. මෙතන මීටර් රෝඩ නම් මේ ගාන කොච්චර කාලය අරගෙන ගියත් හරි කොච්චර කාලය අරන් ගියත් ගාන හැදෙන්නේ නැහැ. තව මෙතන මීටර් රෝඩ නම් තමයි වැඩේ වෙන්නේ. හරි ඔන්න අපි තුන් මෙයා මෙහෙම ගියා. ඔන්න ආවා. හරි කොච්චරද යන්නේ? 2 මූල 5යි U. මෙතන එනවා R2.
හරිනේ? දැන් මට ඕන PR2. PR2 කියන්නේ මෙයා. ඔන්න PR2. හරි? මෙන්න මේක තමයි PR2. මෙන්න මෙයාව හොයන්න තියෙන්නේ. පුතාලා බලන්න මෙයා U. මෙයා 2.5 U. මේ කෝණය ටීටාගේ උත්තරය ඔයා දන්නවා. ඔයාට මේ කෝණයට අදාළව මේ දෙපැත්තේ පාද දෙක දිගවල් දන්නවා. ඔයාට ඕන වෙන්නේ මෙන්න මේ පාදයේ දිග. පරටක් ගාලා ඕනනම් කැමති නම් දාන්න පුළුවන්. මොකද්ද? cos ප්‍රමේය. cos ප්‍රමේය දාලා ඔයාට ටක් ගාලා මේක හොයන්න පුළුවන්. cos ප්‍රමේය කියලා දාන්න නම් ටක් ගාලා මේක හොයන්න පුළුවන්. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි ආනතිය හොයන්න ඕන. ඇල්ෆා. එයාගේ දිශාව දැනගන්න. PR නේ ආන්න. එයාගේ මුකුත් තියලා නැහැ. දිශාව දැනගන්න. දිශාව පටහිරින් ඇල්ෆා දකුණට. එතකොට cos ප්‍රමේය දාලා ගන්න හැදුවොත් මේ ඇල්ෆා හොයන්න ආපහු මෙයාට sin ප්‍රමේය දාන්න වෙනවා. එහෙම හදන්න පුළුවන්. sin ප්‍රමේය දාන්න පුළුවන් මෙයා බෙදින් මෙයා. මෙයාට ආපු උත්තරේ බෙදින් මෙයා. එතකොට ගන්නට ඇල්ෆා එනවද නැද්ද? එනවා. හරි එහෙම හදන්න පුළුවන්. අපි ඊට වඩා ලේසි ක්‍රමයක් බලමු. හරි සමහර ළමයිට හිතනවා මෙතනින් ලම්බකයක් අහලා. එහෙම හදන්න පුළුවන්. ඊට වඩා ලේසි මම මෙයාව දික් කරනොත් ඔන්න මම මෙයාව දික් කරනවා බලන්න. මම මෙයාව දික් කරලා මෙතනින් ලම්බකයක් ගහනවා. මගේ පරිමාණටම රූපය ඇවිල්ලා නැහැ හොදේ. ලම්බකයක් ගහනවා. මම ලොකු ත්‍රිකෝණයේ දිහා බලනවා. ඔයාලට පේන ලොකු ත්‍රිකෝණය ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණය. ඔය ළමයිට කියන්න පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ දුර මොකද 2.5 u මොකද එන්නේ පුතේ cos theta 2.5 u cos theta මම මේක තව පොඩ්ඩක් සුළු කරොත් 2.5 u cos theta cos theta කියන එක නේනෝ 2.5 මූල එහෙනම් මෙයාට මෙයා කැපුණම ලස්සන උත්තරයක් එනවා කොච්චරද 4u ඕක 4u නම් මයි පුතාලා හොඳට ඇස්සarලා බලලා කියන පරිමාණය ගැන හිතන්න එපා මෙතන උත්තරේ කීයද මෙතන ඉඳන් මෙතනට 4u එහෙනම් මේක u එහෙනම් මේ අනිවාර්ය කී දෙන්න ඕන 3u එක හරි දැන් මට කියන්න බලන්න මෙන්න මේ දුර කීයද කියලා මොකද එන්නේ 2.5 u මොන තීටද sin theta 2.5 u sin theta sin theta කියන්නේ මොකද්ද 1 මූල 5යි එහෙනම් 2.5 u වාරයක් 1 මූල 5යි මෙයාට මෙයා කැපිලා ගියාම මේ කී දෙන්නේ 2 u දැන් ඔයාට මේ ත්‍රිකෝණය ගත්තනම් පාදේ හොයන්න පුළුවන් දිශාව හොයන්න පුළුවන්ද බැයිද පුළුවන් තමන්ට ඕන cos ප්‍රමේයයි sin ප්‍රමේයයි දාලා කරන්න පුළුවන් මේ විදිහට හදන්න පුළුවන් ඔයාට පයිතගරස් දැම්මනම් මේක 2u මේක 3u ඕනම එකකින් ගන්නවා මෙයාට උත්තරේ කී දෙන්නේ 2 වර්ගයේ 4යි 3 වර්ගයේ 9යි එහෙනම් මෙතන කී දෙන්නේ මූල 13යි යෝ එහෙනම් අපිට ලස්සනට ලියන්න පුළුවන් p ගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය PR2 1 කී දෙන්නේ මූල 13යි u දිශාව කොහෙටද බටහිරින් කොච්චරද ඇල්ෆා ඇල්ෆා ලියාගමු ඇල්ෆා කොහමද එන්නේ tan ඇල්ෆා එනවා 2u බෙදීම 3u 2u බෙදීම 3u ඒ කියන්නේ 2ට 3යි ත්‍රිකෝණයක් ගහගමු අපිට ඕන වෙනවා 2යි 3යි මුල 13යි ඊළඟට අපිට පළවෙනියටම කීපු දෙක ආවා ඊළඟට මට කියනවා තවද q ට සාපේක්ෂව p ගේ ප්‍රවේගයේ දිශාවත් එනයින් pq අතර කෙටිතම දුරත් මුලින්ම අපි q ට සාපේක්ෂව p ගමු බලන්න ලස්සනට දත්ත ටික දිනනවා මේ eq ep ප්‍රවේගයේ දිනන දිශාව දිනනවා ප්‍රවේගයේ දිනන දිශාව දිනනවා සංරචක කීයක් තියනවද 4යි අපිට හදන්න පුළුවන්ද වෙයිද පුළුවන් එහෙනම් මට එනවා q ට සාපේක්ෂව p අපිට එනවා pe ධන eq හරිනේ q ට සාපේක්ෂව p මෙතන pe කියන්නේ මෙයා අපිට එනවා ගානට මෙහෙට
මූල 13යි u. මම මේක pq වලින් ලකුණු කරේ abc වලින් දාන්න. abc මෙතන තියෙනවනේ xy දාන්න. මෙතන x මෙතන y මේක ඇවිල්ලා alpha. ඊළාට eq කිව්වම මෙයාගේ දිශාව මාරු වෙනවා. එයා පල්ලෙහාට y වලින් පටන් අරන් z යනවා u. එහෙනම් මෙයා එනවා මොකද්ද? xz වලින්. එහෙනම් අපි රූප සටහනක් අඳින්න ගමු. මෙන්න alpha මෙයා එනවා මෙහෙට. හරි කොච්චර දෙන්නේ? මූල 13යි u. right ඊළඟට මොකද වෙන්නේ? මෙයා පල්ලෙහාට යනවා. මෙයා මූල 13යි. මෙයා පල්ලෙහාට යනවා u ප්‍රමාණයක්. මේක ඇවිල්ලා x මේක ඇවිල්ලා y මේක ඇවිල්ලා z u ප්‍රමාණයක්. අපි අහන්නේ xz මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා මොකද මේ තියෙන්නේ? q ට සාපේක්ෂව p මෙන්න ආවා. හරි අපිට ඕන වෙන්නේ q ට සාපේක්ෂව p වල දිශාව ගන්නවා කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණේ දිශාව. මම මේක පොඩ්ඩක් තික් කරනවා. බලගින්න. මේකත් තික් කරනවා. නැවතත් ඔයාලට පේනවා මෙන්න මේ චූටි ත්‍රිකෝණයේ සැලකුවොත් මේක ඇල්ෆා මේක මූල 13යි u. හරි මේක ඇල්ෆා මේක මූල 13යි u. ඔයාට මේ ටික කියන්න පුළුවන්. කීයද? මූල 13යි u sin alpha. sin alpha කියන්නේ 2 මූල 13යි. එහෙනම් මූල 13යි u 2 මූල 13යි. මෙයාට මෙයා ලස්සනයි. කීය දෙන්නේ? 2යි u. එහෙනම් මේකේ සමස්තය කීයද? මේක 2යි u මේක u කීය දෙන්නේ? 3යි u. ඒ වගේම ඔයාලට මේ ටික කියන්න පුළුවන්. මොකද දෙන්නේ? මූල 13යි u විභේදනය කරාම ඔයාලට එනවා කීයක්ද? මූල 13යි u cos alpha. එතකොට මූල 13යි u cos alpha කියන්නේ 3ට මූල 13යි. මූල 13යි u ආරයක් 3ට මූල 13යි. මෙයාට මෙයා කැපෙනවා 3යි u. පුතාලා බලපල්ලා මේක ලස්සන නිර්මාණයක්. සම්පූර්ණ ලොකු ත්‍රිකෝණය දිහා බලන්න. සම්පූර්ණ ලොකු ත්‍රිකෝණය මේ පාදය 3යි u මේ පාදයක් 3යි u අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සමද්විපාද ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් අනිවාර්යයෙන් මේ කෝණය හදන්න දෙයක් නැහැ කීයද? 45යි. මේ කෝණ කීයද? 45යි. එහෙනම් මෙයාකට පයිතගරස් දැම්ම නම් ඔයාලට එනවා 9යි u වර්ගය. 9යි u වර්ගය කියන්නේ 3යි මූල 2යි u. ඔන්න මම ලියන්නම්. 3යි u වර්ගයේ වර්ගය 3යි u වර්ගයේ වර්ගය අපිට එනවා කීයක්ද? 18යි u වර්ගය. ඒ කියන්නේ 9යි 3යි මූල 2යි u. මේ කෝණය කීයද? 45යි. අපිට කියනවා ලස්සන දෙයක්. මොකද්ද කියන්නේ? q ට සාපේක්ෂව p හි ප්‍රවේගයේ දිශාවත් එනයින් p හා q අතර කෙටිතම දුර. තීරක මතක් කරන්න. චලිත වන රථ දෙකක කෙටිතම දුර කොහොමද යන්නේ? කොහොමද යන්නේ? එක රථයක් නතර කරන්න. අනිත් කෙනා ගමන් කරන දිශාව බලන්න. එයාට මොකද කරන්නේ? නතර වෙච්ච තැන ඉඳන් ලම්බකයක් ගන්න. උතේ මේ q ට සාපේක්ෂව p කියන එකේ තේරුම මොකක්ද? q ට සාපේක්ෂව p කියන එකේ තේරුම මොකද්ද? q කියන කෙනා නතර වෙලා ඉන්නකොට p ගමන් කරන විදිය කෝචලිතේ මෙන්න තියෙන රූපය ආපහු මෙතෙන් දෙන්න. මෙන්න රූපය. කවුද නතර වෙලා ඉන්නේ? q. එහෙනම් q මෙතන නතර වෙලා ඉන්නවා. q මෙතන නතර වෙලා ඉන්නකොට p කොහොමද එන්නේ? 45කින් 45 කියන්නේ කොහෙද මේ? නිරිතනේ. නිරිතනේ දෙන්නේ. එහෙනම් p නතර වෙලා ඉන්නකොට කැපිටල් q නතර වෙලා තිනකොට p එනවාමයි පුතේ නිරිතට. හරි මේ තින්නේ q ට සාපේක්ෂව p. නිරිත කියන්නේ 45යි 45. දැන් මගෙන් අහන්නේ කෙටිතම දුර. මොකද කරන්නේ? මොකද කරන්නේ? q p මෙතන නේද නතර වෙලා ඉන්නේ q. එතන ඉඳන් මොකද කරන්නේ? ලම්බකයක් ගහන්න. ඔන්න ලම්බ. මේකේ මේක 45යි. එහෙනම් කෙටිතම දුර නිකම්ම ලැබෙනවා කීයද? කීයද ඉන්නේ? sin 45යි. එන උත්තරය ඒ බෙදීම ප්‍රති උසස් පෙළ ගන්න
මේ ගානේ තියෙන ඉතාම කැතම සිදුවීම තමයි එක උත්තරයක්වත් බව පෙන්වන්න දිලා යම් කිසි තැනක කොතනකදී හරි තමුන් වැරදුනොත් සම්පූර්ණ ලකුණු වරදිනවා. මම දන්නේ ඇයි එහෙම දීලා තින්නේ කියලා. සමහර ළමයි කියනවා හැදුවා සර් ඕකට ලස්සනට උත්තර ආවා කියලා. මම දන්නේ මේ උත්තර ටික අවිලා තියනවද නැද්ද කියන එක. කවුරු හරි කෙනෙක් මෙතන මේ දිශාව හරියට ගන්න නැතුව මෙතන රවුම ගත්තා නම් අම්මු කෙලින්ම ගානම සම්පූර්ණ වරදි. හරි සුපිරිම ගානක් හැබැයි තියෙන කැතම වැඩේ තමයි මම දන්නේ ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා. මේකේ උත්තරේ පව පෙන්වන්න දීලා තිබ්බනම් අන්තිමටම කෙටිතම දුර හරි දීලා තිබ්බනම් ළමයා විභාග ශාලාවෙන් එළියට එනකොට අඩු ගානේ ළමයා හරි කියලා දැනගෙන ඉන්න තිබ්බා. කොච්චර ලොකු ගානක්ද කියලා නිකන් හිතන්න. කොහේ හරි තැනක් වැරදුනොත් වැඩේ. රයිට් ඔක තමයි ගාන සදාහන් කරගන්න.